පුංචි කම්මානයක කුඩා මාර්ගයක පිරිසිදු වතෙන් පිරුණු පුංචි මල් කඩයක් තිබුණා. එහි වර්ණවත් මල් නිරිකුවෙන් ගම්මානයේ මිනිසුන්ගේ හදවත සැරසිලා. කුඩා මල් කඩේ සුවඳ සුඳුරු සිහිනයක් වගේ හැම හිතකටම කාවැදිලා තිබුණේ. මේ පොඩි ලෝකේ ආදරයම සජීවව පෙනෙන සුදුරුතම මොහොතක්. ඉතින් අපි අපේ කතාව මෙතන පටන් ගමු. අද මම ඔයාලට කියන්න යන්නේ ගම්මානයක තිබුණා පුංචි මල් කඩයක්. ඒක අයිති වුණේ මායා කියන තරුණ ගෑනු ළමයෙකුට. ඒකේ මල් කඩේ විශේෂයක් තිබුණා. කහ නිල දම් සුදු කොළ රෝස. මායා කියනවා මේ මල් හතක් මිනිසුන්ගේ හිතේ තියෙන හැඟීම් හතක් කියලා. රතු මල ආදරය, කහ මල සතුට, නිල් මල සාමය, දම් මල සිහිනය, සුදු මල පිරිසිදු හිත, කොළ මල බලාපොරොත්තුව, රෝස මල කරුණාව. ඉතින් මායා කියන විදිහට නම් මේ තියෙන්නේ අපේ හිතේ තියෙන හැඟීම් හතක්. මේ ලෝකෙ ලස්සන කරන්න මේ හැඟීම් හැම දෙයක්ම තිබුණත් හොඳට ඕන ඇති කියලායි මායා හිතුවේ. දවසක් මේ මල් කඩේට චුටි ගෑනු ළමයෙක් දුවගෙන ආවා. මායා දැකපු විදිහට නම් මේ ගෑනු ළමයා හිටියේ ගොඩාක් දුකින්. අක්කා මට මල් පොකුරක් දෙන්න පුළුවන්ද? මේ ගෑනු ඉන්න අසනීපෙන්. මායාට කොළපාට මල් පොකුරක් දුන්නා. මේක බලාපොරොත්තු මල. මේක ඔයාගේ අම්මට දෙන්න. ඉක්මනටම සුව වෙයි. මායා කිව්වේ එහෙමයි. ඉතින් ඊළඟ දවසත් ඇරපුණා. හිතේ සතුටත් එක්ක මායාත් හිටියේ හරිම සතුටින්. සුදු පාට මලක් වගේ පිරිසිදු හිතක් තිබුණ මායාට ගමේ හැමෝම ආදරය කළා. ඉතින් මේ චුටි ගෑනු ළමයා බලනකොට එයාගේ අම්මට සුව වෙලා. මේක ප්‍රාතිහාර්යයක් වගේ. ඉතින් මේ චුටි ගෑනු ළමයා ගොඩාක් සතුටින් එයාගේ අම්මා සුවෙන් නිසා. ඉතින් මේ චුටි ගෑනු ළමයට මතක් වුණා මම ඉක්මනින්ම මේ පණිවිඩය අපේ මායා අක්කට කියන්න ඕන කියලා. හරිම සතුටින් දුවගෙන ආපු චුටි ගෑනු ළමයා දිහා බලලා මායාත් ඉන්නේ හරිම සතුටකින්. මොකද මේ අක්කා අපේ අම්මා හොඳින්. එයා හරිම සනීපෙන් ඉන්නවද? මායාටත් හරිම සතුටුයි. ඉතින් එදා ඉඳන් ගමේ මිනිස්සු දුක් කියලා හැම වෙලාවකම මායා උන්ට කලේ වර්ණවත් මල් දෙන එක. ඒ කියනවා මල් ලස්සන කරන ගෙවල් නෙමෙයි මිනිස්සුන්ගේ හිත් කියලා. ඉතින් මේ විදිහට කාලේ ගොඩාක් ගෙවිලා ගියා. මායාගේ මල් කඩේ දැන් ලොකු ගාඩන් එකක්ම වෙලා. ගමේ මිනිස්සු එතනට එන්නේ මල් ගන්න නෙමෙයි. හිත සුව කරගන්න. ගමේ මිනිසුන්ගේ නිතරම හිත දුකට පත් වුණ වෙලාවට ඕන් නිතරම කලේ මායාගේ කඩේට ගිහිල්ලා මල් ගන්න එක. මායාගේ කඩේ බැලුවට මල් හරිම ලස්සනයි. ඒක හරියට සුරංගනා ලෝකයක් වගේ ලස්සනයි. කාලය ගෙවිලා ගියා වගේම තමයි මායා සතුටින් කාලය ගත කළා. ඉතින් අපිට මේ කතාවෙන් ඉගෙන ගන්න තියෙන්නේ නිතරම මිනිස්සුන්ගේ හිත සතුට වෙන විදිහට වැඩ කරන්න ඕන. කවදාවත් අපි කිසිම කෙනෙක්ගේ හිතකට දුකක් දෙන්න නරකයි. මලක් කියන දේ වටිනාකමක් නෑ වගේ පෙනුනට හිතක් කොච්චර සනසවනවද? ඉතින් අපි ආයෙත් හම්බ වෙමු ඊළඟ කතාවෙන්.